ඇමති බංගලා ඉල්ලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් පිළිබඳ වාර්තාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙනු ලැබ ඇත. ඇමති බංගලා ඉල්ලා ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 70කට ආසන්න බව ආරංචි මාර්ගය සඳහන් කරයි. මෙම ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඇමති බංගලා සම්බන්ධයෙන් ඉදිරි සතියේදී යම් තීරණයක් ගනු ලැබීමට නියමිතය. තවද ඇමති බංගලා බොහොමයක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වෙනවා. කාලයක් තිස්සේ වසා දැමීම හේතුවෙන් ජරාවාස වීම සැලකිල්ලටගෙන ප්‍රතිසංස්කරණ කටයුතු මෙසේ ආරම්භ කළ බවද වාර්තා වේ. කොළඹ නගරයේ ඇති ඇමති බංගලා සංඛ්‍යාව 35කි. ඇමති බංගලා කිසිවක් ජාතික ජනබලවේග රජයේ ඇමතිවරුන් බාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. එක ඇමති බංගලාවක් පමණක් දැනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට ලබා දී ඇත.